හායි අයිබෝවන් කියලා පිළිගන්නවා මගේ Fine and Tasty YouTube channel එකේ සේරම යාළුවන්ව. ඉතින් අද අපි බලමු මොකක්ද මේ රසවත් කෑම කියලා. බැලුමට ඔයා හිතන්නේ මොනවා කියලාද මේ? හිතලා බලන්න. චිකන්, මාළු, එහෙම නැත්නම් වෙන මොකක් හරි මීට් එකක්, ඒ කියන්නේ මොනවා හරි මස් වර්ගයක්, ඩෙවල් එකක් දාලාද මේ තියෙන්නේ? එහෙම නේද? ඔයා හිතන්නේ මොන මස් එකක්ද මේක? එහෙම නැත්නම් මොන වර්ගයේ මාළු එකක්ද? අවසානයේ තෙක් බලන්න. ඔයාට හිතා ගන්නත් බැරි විදිහට මොකද්ද මේ රෙසිපි එක කියලා බලා ගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය දේවල් තමයි මේ වීඩියෝ එකේ පෙන්වන්නේ. ඩෙවල් එකක් හදන්න අවශ්‍ය සියලු දේවල් ඔයා කැමති විදිහට අරගන්න. මෙතන මම කපාගත්ත මාළු මිරිස්, රටලූණු, කරපිංචා, රම්පේ, තලාගත්ත ඉඟුරු සුදු ලූණු මේ වගේ දේවල්, ඒ වගේම තක්කලි මම මේ මෙතන සූදානම් කරගෙන තියෙනවා. ඒ වගේම මේ තමයි අද අපි ඩෙවල් එකට හදන්න ගත්ත මේ රසවත් ආහාරය. මුලින්ම මම ඩෙවල් එකේ මිශ්‍රණය හදා ගන්නවා. මේ විදියට තෙල් ටිකක් ලිපේ තියලා රත් වෙනකොට ඉඟුරු සුදු ලූණු ටික හොඳින් කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ රම්පේ කරපිංචා මම දාගන්නවා. ඉතින් ගොඩක් අය දන්නවා ඩෙවල් එකක් හදාගන්න මිශ්‍රණය කොහොමද හදන්නේ කියලා. ඒ විදිහට ඔයා හදන විදිහට කැමති විදිහකට හදාගන්න පුළුවන්. ඒ වගේම මම මෙතනදී රස විදිහට ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු, කහ කුඩු චුට්ටක් එකතු කර ගන්නවා. මේ සියලු දේවල් ඔයාට රස පදමට වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට මේක මම මේ විදිහට කලවම් කරගන්නවා චුට්ටක් වෙලා. ඊළඟට මම කපාගත්ත මාළු මිරිස්, රටලූණු, තක්කලි මේ දේවල් ටික එකතු කරනවා. ඊළඟට අපි හදාගත්ත ඩෙවල් මිශ්‍රණයට මම සෝස් එකතු කරන්නේ නැහැ. මම මේකට එකතු කරන්නේ සීනි ටිකක්. ඔයාට කැමති නම් සෝස්, තක්කලි සෝස් හරි එහෙම නැත්නම් chili සෝස් එකක් හරි එකතු කරගන්න පුළුවන්. ඒ වගේම සෝයා සෝස්, මාළු සෝස්, එහෙම නැත්නම් ඔයිස්ටර් සෝස් වගේ දේවල් එකතු කරගන්නත් පුළුවන් ඩෙවල් එකට. මම මේ කිසි දෙයක් දාන්නේ නැහැ. මම නිකම්ම සීනි ටිකක් විතරක් එකතු කළා. හරි. දැන් අපි ඩෙවල් මිශ්‍රණය හදලා ඉවරයි. දැන් බලමු අපි රසවත්ව හදන්නේ මොකක්ද කියලා. මේක චිකන් එකක්ද? එහෙම නැත්නම් මාළු එකක්ද? වෙනත් මස් වර්ගයක්ද? මොකක්ද මේ කියලා ඊළඟ පියවරේදී අපි බලමු. මේ තියෙන්නේ මම කුඩා කෑලි කපාගත්ත හොඳට පැහිච්ච කොස් ටිකක්. දැන් ඔයාලට පැහැදිලි ඇති මොනවැන්දද මේ රසවත් කෑම එක හදන්නේ කියලා. අපි මේ කොස් ටික හුමාලෙන් තඹ ගන්න කලින් හොඳට ලුණු ටිකක් දාලා අත ගා ගන්න ඕනේ. එතකොට කොස් ටික තැම්බෙනකොට හොඳ ලුණු රසට අපිට ගන්න පුළුවන්. මම ඉස්සෙල්ලා පෙන්නුවා වගේ අපිට රයිස් කුකර් එකේ මේ කොස් ටික හුමාලෙන් තඹ ගන්න ඉතාමත් ලේසියි. ඉතින් ඔයාලා කවුරුත් හිතුවද මේ කෑමක හදලා තියෙන්නේ කොස් වලින් කියලා? නෑ නේද? හිතන්නවත් බෑ නේද අපි මේක හදන්නේ කොස් වලින් කියලා. ඉතින් බලන්න මේ වීඩියෝ එක ඉවරනකම්ම කොහොමද මේක හදන්නේ කියලා. දැන් මම තඹගත්ත කොස් ටික මේ විදිහට ඉතාමත් හොඳින් මේ විදිහට පොඩි කර ගන්නවා. ඔයාලට පේනවා ඇති කොස් ටික ඉතාමත් හොඳට තැම්බිලා පොඩි වෙලා තියෙන්නේ. ඊළඟට මම මේකට බිත්තරයක් එකතු කරනවා. මේ බිත්තරය එකතු කරලා අපි මේ කොස් ටික හොඳට අනා ගන්න ඕනේ. ඊළඟට මම මේකට ගම්මිරිස් කුඩු ටිකක් රසපදමට එකතු කරනවා. ඒ වගේම කෑලි මිරිස් ටිකක් මේකට එකතු කරගන්න පුළුවන්. මේ දේවල් එකතු කරගන්න එක නැති එක අවශ්‍ය ප්‍රමාණය වෙනස් කරගන්න එක ඔයාගේ කැමැත්ත අනුව කරන්න පුළුවන්. මම මේ දේවල් එකතු කරලා නැවතත් මේ තඹගත්ත කොස් ටික මේ විදිහට අනා ගන්නවා. දැන් මම මේකට පාන් පිටි හැන්දක් එකතු කරනවා. පාන් පිටි තේ හැන්දක් එහෙම නැත්නම් තේ හැඳි දෙකක් වගේ එකතු කළත් කමන්නේ ඔයා ගන්න කොස් ප්‍රමාණය අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. ඒ වගේම අපි කෝන් ෆ්ලවර් තේ හැන්දකුත් මේකට එකතු කර ගන්නවා.
නැවතත් මේ මිශ්‍රණය හොඳින් අනා ගන්න ඕනේ මේ දේවල් හොඳින් කලවම් වෙනකම්. ඊළඟට මම තෙල් ටිකක් ලිපේ තියලා මේ විදිහට තෙල් තාමත් චුට්ටක් තියන්නේ මම සෝස් පෑන් එකකට තියලා තෙල් ටික රත් වෙනකොට අපි හදාගත්ත කොස් මිශ්‍රණේ චුට්ටක් හැන්දකට අරගෙන මේ විදිහට තෙලේ දාලා හොඳට වැද ගන්නවා. ඔයාලට පේනවා ඇති මේකේ කිසිම හැඩයක් නැහැ. ඔයාලට කැමති නම් කැමති හැඩයකට හදාගන්න පුළුවන්. ඒත් මේ වගේ හැඩයක් නැතුව හැන්දකට අරන් හදනකොට ඕන කෙනෙක් රැවටෙනවා මේ තියෙන චිකන් එහෙම නැත්නම් මාළු කියලා. ඉතින් අපිට බත් එකකට ඉතා රසවත් මේ කොස් තම්බලා මේ හදා ගන්න ඩෙවල් එක ඉතාමත් හොඳින් රසවත්ව පිළිගන්වන්න පුළුවන්. කවුරුත් හිතන්නේ නැහැ මේ තියෙන්නේ කොස් කියලා. හැමෝම රැවටෙයි අනේ මේ තියෙන්නේ චිකන්ද මාළුද වෙන මොකක් හරි මස් එකක්ද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ විදිහට අපි බැදගත්ත කොස් ටික මේ විදිහට ලස්සනට පේන්න තියෙනවා. දැන් මම හදාගත්ත ඩෙවල් මිශ්‍රණයට මේ බැදගත්ත කොස් ටික එකතු කරනවා. ඉතින් හදලා ඉවරයි. හරිම ලේසි. අපිට හදන්න තියෙන්නේ ඩෙවල් මිශ්‍රණයයි මේ විදිහට කොස් ටික තම්බලා බැදගෙන මේ මිශ්‍රණය එකතු කරන එක. ඉතින් ඔයාලට ගොඩක්ම පහසුයි. ඒ වගේම බත් පාර්සල් හදන අයට මේ රෙසිපි එක ඉතාමත් වටිනවා. බත් එකක් රසවත්ව තවත් කෙනෙක්ට කන්න ආස හිතෙන විදිහට සකස් කරලා දෙන්න. ඒ වගේම වැඩි වියදමක් යන්නෙත් නැහැ. ඒ වගේම ඔයා මස් හෝ මාළු හෝ කන්නේ නැති කෙනෙක් නම් ඒ අයටත් මේ රෙසිපි එක ඉතාමත්ම හොඳයි කියලා මම හිතනවා. ඉතින් මේ තියෙන්නේ අද අපි හදපු රසවත් කොස් ඩෙවල් එක. සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරන්න කමෙන්ට් එකක් දාන්න.